කමෙන්ට් එකක් දාලා තිබ්බ කාරු ගානවා කියන්නේ මොනවද කියලා. කාරු ගානවා කියන්නේ මචං අපේ පැත්තේ නම් ඉතින් ඒක භාවිතා කරන වචන. හැලිය කියන්නේ උයනවා මේ වළඳට. අතර මහන්සි වෙනවා YouTube channel කර ඕනම කොල්ලෙක්. views තිබ්බා හොන්න නැතා. ඌට views එකක් තිබ්බත් views ලක්ෂයක් මිලියනයක් ගියත් ඒ දෙන්නම එකම මහන්සිය තමයි වෙන්නේ. යාළුවනේ සුබ දවසක්. ඉතින් කොහමද මේ පොඩ්ඩක් අසනීප වුණා කියන්නේ යාළුවනේ ගත්තේ මේ වීඩියෝ එක කරන්නේ පොඩ්ඩක් අසනීප වුණා මාව. මේ සෙවුන හෙම්බිරිසාව ගතියක් ආවා. මේ දා අඩිය ගහලා වීඩියෝ කරාලා පහුවදාම අසනීප වුණා. මම අඩිය වැඩ කරලා තියෙන සුපිරියටම. මේ කුඹුරටත් ආවා. මේ කුඹුරේ මම වල් තෙල් ගහලා තියෙන්නේ. පේනවනේ ඔයාලට. මේ අර ඒ පේන්නේ අර ලකේ ගල මානිගල වගේ පැත්තේ තමයි ඔය පේන්නේ. හොඳේ. දුරට පේන්නේ ෆෝන් එකට zoom කරන්නේ නැහැ මම. මේ ඉතින් යාළුවනේ මේ හෙම්බිරිසාව නිසා මම මේ වීඩියෝ කරන්නේ. මොකද වීඩියෝ එකක් දාන්න බැරි වෙනවා. දවස් දෙකක් තුනක් විතර යනකම්. මගේ ඊළඟ වීඩියෝ එකේ ටාගට් එක තමයි මචං මේ වටුව ඉන්නවා මේ කැලේ. අපේ මචං ගමේනේ දැන් ඔයාලා සමහරට ගියයි හැමෝම කොපි කරනවා කියලා. කොපි කරනවා නෙමෙයි මේක මගේ විදිය. ඉතින් මේ අපේ ගම්වල සත්තු මොනරු ඊට පස්සේ ගංගවල් වල මැණික් කරේ මේ රබස් කෑලි ඕවා තමයි ඉතින් අපිට වීඩියෝ කරන්න තියෙන්නේ. ඉතින් ටවුන් වලගේ ගොසිප් නෑ අපිට. අපිට තියෙන්නේ සෝභා සෞන්දර්යය මෙන්න මොකක් හරි එකක් අල්ලලා වීඩියෝ එකක් කරගන්න තමයි තියෙන්නේ. හින්දා ඉතින් කොපි කියන්නත් අපා ඉතින්. මේ එක්කෙනෙක් අහලා තිබ්බා දා වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාලා තිබ්බා කාරු ගානවා කියන්නේ මොනවද කියලා. කාරු ගානවා කියන්නේ මචං අපේ පැත්තේ නම් ඉතින් එක එක කට්ටිය එක එක වචන කියනවා ඉතින්. කාරු ගානවා කියන්නේ දැන් මේ මාළුව ඔක්කොම ලුණු මිරිස් හරව මේවා දාලා තාච්චියට දැම්මට පස්සේ හැලියට දැම්මට පස්සේ මෙහෙම හැඳි ගානවා කියන්නේ. ඔය හොද්ද හැඳි ගානවා කියන්නේ. ඒකට තමයි අර කලවම් කරගන්න එකට තමයි කාරු ගානවා කියන්නේ. ඊට පස්සේ අපේ පැත්තේ කියවුවේ මේවා අඩුම කුඩුම ටික දානවා කියන්නේ ඔය 3-5 ටික දා අඩුම කියන්නේ මේ හැමෝම කියන්නේ නැහැ ඔක ඉතින් අර ඒවා ලස්සන වචනනේ සාමාන්‍යයෙන් අපි පැත්තේ භාවිතා කරන වැසන. ඒ හින්දා මේ අඩුම කුඩුම කියලා කියන්නේ ඔය 3-5 ටික ලුණු මිරිස් ටික ඒ ටිකට අඩුම කුඩුම කියලා කියනවා. ඔය ටිකට තමයි ඉතින් කියන්නේ ආයේ සෙලෙව් කියන්නේ මොනවද කියලා හිතමු. සෙලෙව් කියන්නේ මචං 3-5 වලට. 3-5 කියනවා සරක්කු කියනවා සෙලෙව් කියනවා. ඔය වචන කියනවා ඉතින්. ඊට පස්සේ ආයෙ අහලා තිබ්බා මම ගමේ කියන වචන ටිකක් තියෙනවා කියලා කවුරු හරි මචං මේ කොල්ලෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා ඒ ටික පොඩ්ඩක් කියනවාද කියලා. ඒ වචන ටික තමයි ඉතින් අපේ ගමේ ගම්වල භාවිතා කරන වචන. හැලිය කියන්නේ උයනවා මේ වළඳට. හැලිය කියන. ඉතින් අපි මම මචං මාතලේ ලග්ගල ලකේ ගල එහෙම තියෙන රාවණා රජුරුන්ගේ එන කේස් එහෙම තියෙනවා මේ පැත්තේ. මම ඔයාලට වීඩියෝ ගේන්නම් ඒවත් මේ මගේ channel එකක් තියෙනවා තව මේන් බ්‍රෝ vlogs කියලා. ඒකේ මම ඔයාලට ඔයගේ උත්සව එහෙම තියෙනවා රාවණා නැටුම් එහෙම මේ තොයිල් බය තොයිල් ඒවා පුළුවන් වුණොත් එහෙනම් මම ඔයාලට වීඩියෝ ගේන්නම්. ඒවා මට යන්න පුළුවන් කමක් තිබ්බොත් වීඩියෝ කරගන්න. ඉතින් යාළුවනේ එහෙනම් channel එක subscribe කරන්න. මේක ආයේ කියන්න ඕනේ යාළුවනේ මොකද මේ වීඩියෝ කරන්න සෑහෙන මහන්සියක් වෙන්න ඕනේ. ඒකයි මේ වීඩියෝ කරන්න යන්නේ නැත්තේ. මහන්සි වැඩි. හරි මහන්සි වීඩියෝ කරනකොට ඔයාලට විනාඩි 30කින් විතර අපි වීඩියෝ එක දුන්නාට ඕක සෑහෙන වෙලාවට දුවනවා. සමහරක් වෙලට වරුවක් විතර අපි වීඩියෝ එකට කරන හති මහන්සි වෙනවා. ඊට පස්සේ දාඩිය දානවා. අපි ඒවත් කන්ට්‍රෝල් කරගෙන කරන්න නැත්තම් වීඩියෝ එකට මේ අවුල්නේ. ඔයාලා බලන්න බෑ වීඩියෝ එක. නැත්නම් අපි නිකන් අර නිකන් කරන්නම් ආලේ ස්ක්‍රිප්ට් එකකට රඟපාලා වගේ එහෙම නෙවෙයිනේ අපි. ඉරාම සිද්ධිය තමයි වීඩියෝ කරන්නේ. අපි සාමාන්‍යයෙන් ගඟේ ගිහිල්ලා කොල්ලෝ සෙට් එකක් එක්ක වැඩක් කරනවා නම් අපි රඟපාන්නේ නැහැනේ. ඒ සීන් එකම තමයි අර වෙනස කර තියෙන්නේ. අපි ඉතින් කොහෙන් හරි කැමරාව සෙටප් කරලා කැමරාවට පේන්න පොඩ්ඩක් කරනවා ඉතින්. ඒක තමයි වෙනස. ඉතින් යාළුවනේ ඔයාලා කරන ලොකු මුදව තමයි ඔකට අපිට මේ channel එක subscribe කරලා comment එකක් දාලා like එකක් දාන එක. ඒක තමයි ඔයාලට කරන්න පුළුවන් ලොකු මුදව අපි වෙන මහන්සියට. ඇත්තට මහන්සි වෙනවා YouTube channel කර ඕනම කොල්ලෙක්. views තිබ්බා හොන්න නැතා. ඌට views එකක් තිබ්බත් views ලක්ෂයක් මිලියනයක් ගියත් ඒ දෙන්නම එකම මහන්සිය තමයි වෙන්නේ. ඉතින් ඕකේ මොකක් හරි ඉතින් කේස් එකක් ඇති. ඕකේ වීඩියෝ ප්‍රොමෝට් කරන්න පුළුවන්. ඊට පස්සේ එක එක අඳුරන අය ඉන්නවා. ඊට පස්සේ Facebook page වල හොඳට දන්න අය ඉන්නවා නම් එයාලගේ post comments වෙනවා. එහෙම නැත්නම් මුලින් ඉඳන් අපි වගේ අඩියෙන් පටන් ගන්නවා නම් ටිකක් අමාරුයි කොටට එන්නේ. මොකද අපි දන්නේ නැනේ කවුරුත්. ඉතින් යාළුවෝ දන්නේ වීඩියෝ එක දැක්කොත් බලලා subscribe එකක් like එකක් දාලා share පාරක් දාපල්ලා. අපිත් මචං මහ ලොකු සාධන නෑ මේ ෆෝන් එකෙන් A05 එකකින් වීඩියෝ කරන්නේ. මගේ ලොකු ආසාවක් තියෙනවා කැමරාවක් ගන්න.
ඉතින් කැමරාවක් ගන්නටත් එක දැන් මොනිටයිස් කරා මචං කරාට අපේ වෙන කෙනෙක්ගේ මේකත් තමයි ඇඩ් කරලා තියෙන්නේ. මොකද මගේ ඇඩ්සන් එක රිජෙක්ට් වුණා. දැන් මාසයක් ඉන්න ඕන මගේ ඇඩ්සන් එකක් ලින්ක් කරගන්න. ඒ නිසා ඉතින් යාළුවනේ එහෙනම් ජය වේවා. මට අසනීපයි කියලා කියන්න තමයි වීඩියෝ කරේ. එහෙනම් බායි ගිහිල්ලා එන්නම්. ළඟදිම සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙනවා. හරි ජය වේවා.